Good morning. ඔන්න අද අපි අපේ යාළුවෝ ටිකක් එකතු වෙලා දන්සලක් දෙන්නයි යන්නේ. ඔයාලා බලන්න අපේ ළමයි ටික වැඩ ටික කොහොමද කරන්නේ කියලා. පුංචි අඩුපාඩු ඇති. මොකද අපි මේක පළවෙනි පාරට කරන වැඩක්. එහෙනම් දිගටම අපිත් එක්කම ඉන්න. ඔන්න උදේම කට්ටිය ටික එකතු වෙලා අපි වැඩ පටන් ගත්තා. වැඩ පටන් ගත්ත කිව්වට තාම මං ඔයාලට මොනවද දෙන්න කියලා කිව්වේ නෑනේ. මේ බලන්නකෝ. මේ අපේ එකපාරෙන් පොල් බින්දින මල්ලි. හැබැයි තාම වැඩේ නම් කරගන්න බැරි වුණා. කමන්නේ. කොල්ල කොහම හරි අපේ වැඩේට දායක වුණානේ. ඒක නෙවෙයි. අපි දෙන්නවා කිව්ව දන්සල මොකද්ද කියලා කිව්වේ නෑනේ. දැන් ඔයාලා දැනටමත් දන්නවනේ මොනවද අපි දෙන්න යන්නේ කියලා. අපි දෙන්නේ කඩල දන්සලක්. කඩල දන්සල වෙනුවෙන් අපේ කොල්ලෝ ටික බහැලා මැඩ. ආයි කියන්න දෙයක් නෑ. සුපිරි කොල්ලෝ ටිකක් නම් අපිට සෙට් වෙලා ඉන්න. අපේ වැඩේටම හරිය. මේ මම ලස්සනයිද? වැඩ අස්සිතින් දන්නේ නැද්ද? ඒක නෙවෙයි. මේ පරක් වෙලා ආපු අපේ ළමයා. එයාට අපි දීපු දඬුවම තමයි යොයි. මේ ඉතින් කොල්ලා. අපි ඉතින් කට්ටිය ටික බරට වැඩ. මොකද අපිට අපේ මේ වැඩේ වෙනුවෙන් තියෙන තව චූටි වෙලාවයි. අපි මේ ඉක්මන් කරලා වැරටික් කරන ගමන්. තාම කොල්ලෝ ටික කාලවත් නැහැ. හැබැයි ඔන්න බලන්නකෝ එක්කෙනෙක් කොහේ ගියත් කා කියාගත්තු ගමන් ඉන්න කෑමදාස. ඒ වගේද බලන්නකෝ අපේ ළමෙක්. හරි ෂෝ. හොඳ විනය ගරුක පිරිසිදු ළමෙක් නේද? බලන්නකෝ ඉතින් කොල්ලගේ වැඩ. අපි වැඩ ඔක්කොම ඉවර කළා. අපි දන්සල පටන් ගත්තා. පටන් ගන්නකොට 4:00මාරත් පහුවේ. එන්න චුට්ට සෙනඟ වැඩි වුණා. මං හිතන්නේ අපි අපේ වැඩේ සාර්ථකව කරා. කියන්න වචන නැහැ. අපිට මාරම සතුටුයි. මං හිතන්නේ මං පළවෙනි පාර තමයි දන්සලක් දෙන්නේ. ඒ වගේම තමයි මට හම්බෙච්ච යාළුවෝ ටිකත්. අනේ ඕගොල්ලෝ නම් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දවසත් මට කවදාවත් අමතක කරන්න බෑ. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔන්න මේ විදියට තමයි අපේ දන්සල ඉවරුනේ. තවත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න එහෙනම්.